හොඳට මතක තියාගන්න. මුදල් වලින් කරන්න පුළුවන් කියලා දෙයකට තියෙන්නේ මොකක් හරි අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න එක විතරයි. කවදාවත් මුදල් වලින් මිනිස්සුන්ගේ හැඟීම් පාලනය කරන්න බෑ. හැම එකකම ආස්වාදයේ විඳිනකොට බුදුරු උගන්වන්නේ ඔය අහලත් ඇති මං හිතන්නේ. මනස මුල් වෙලා අර භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් එක්කෝ ඡායාවන්න පායිනි එහෙම නැත්තම් චක්කංව වහතෝ පද. අපි කරන කියන දේවල් මතක තියාගන්න ඕන. අපේ තරුණ මහත්තුරු අපේ තාත්තලා අපි මේ කියන හැම වචනයක් ගානේ විඳවන්න ඕනේ. අපි මේ කරන හැම දෙයක් ගානෙම මොකක් හරි එකේ තියෙනවා පින්නතුනේ අපිට විඳින්න ප්‍රතිඵලයක්. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒ ලබන ප්‍රතිඵලය මොකක්ද කියන එක දැම්ම තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේ ලැබුවා වූ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල තමන්ගේ කර්ම ශක්තිය පිනෙන් පෝෂණය කරගන්න බලන්න.